දැන් දවසක් වෙන් කරලා තියෙන හින්දා අනිත් දවස්වල කියන්නෙම නෑ වගේ නේ. අද මේ තෝරා කොටසෙන් මේ දෙයක් ඉගෙන ගත්තේ නෑ කිව්වොත් ඒක හරි අපරාධයක්. මට මොකද්ද කියන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ මේ තෝරා කොටසේ. ඕගොල්ලන්ගෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඕගොල්ලන් කැමති මොකක් අහන්නද? ඔයගලන්ට කෙටි මේක නෙවෙයි එහෙනම් මම ඔක්කොම ටික කියනවා. මම ඔයගලන්ගෙන් අහන්න කැමතියි. ඇත්තටම ඔයගලන් අහන්නේ කැමති මොනවද ගැනද? ඔයගලන් කැමති ලෙවි වරුන් ගැන අහන්නද? මෙනෝරක ගැන අහන්නද? එහෙම නැත්නම් දෙවෙනි පාස්කෝ ගැන අහන්නද? යෙත්‍රෝ ගැන අහන්නද? එහෙම නැත්නම් මග පෙන්වීමේ බලාකුළ සහ රිදී හොරණෑව ගැන අහන්නද? එහෙම නැත්නම් මොකද්ද මේදාත් සහ මේ මොකද්ද? ඒ දෙන්නගේ නම දෙක මොකද්ද? මේදාත් සහ එල්දාත් ගැන අහන්නද? ඔක්කොම අහන්න කැමතිලු වන්නේ. මෙමයි ඉස්සෙල්ලාම මම මේ ඔයා කියපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඔතන මේ මොනවාද මීරියම් කෙඳිරි ගැසීම මීරියම් සහ ආරෝන්ගේ කෙඳිරි ගෑමේදී හරියට කියවුවා නම් ඒකේ අර පම්පෝරි කියන්නේ කවුද? මීරියම්. දැන් ඔතන ආරෝන් පම්පෝරි කියන්නේ නැහැ. තේරෙනවද? මීරියම් මොකද්ද කියන්නේ? මීරියම් කියන අපිටත් දෙවියන් වහන්සේ කතා කරලා නැද්ද? අපිත් අනාගත වාක්‍ය කියලා නැද්ද? කියලා මීරියම් තමන් ගැන ඇත්තටම මෝසස්ට කලින් අනාගත වාක්‍ය කියලා තියෙන්නේ මීරියම්. කොහොමද එහෙම කියන්නේ? කොහොමද එහෙම කියන්නේ? ඉතිහාසයේ අර ඔබට මතක නම් මෝසෙස්ව පොඩි කාලේ පම්පෙට්ටියක ගාලා නයිල් ගඟ ගාව හංගලා තියෙනකොට කවුද කියන්නේ අම්මට ගිහිල්ලා අම්මේ මම ගිහිල්ලා බලාගෙන ඉන්නද කියලා අවසර ඉල්ලගෙන බලාගෙන ඉන්නේ සහ අර පාරාවෝගේ දුව මෝසෙස්ව ගත්තාම මම ගිහිල්ලා කිරිමමක් එක්කගෙන එන්නද කියලා මේ කනෙක්ෂන් එක හදන්නේ කවුද? මීරියම් තමයි හදන්නේ. ඒකට හේතුවක් හැටියට දැන් අපි ගත්තොත් මට බයිබල් පදේ මතක නැහැ. එතන කියනවා ලෙවීගේ ගෝත්‍රයේ මිනිස්සෙක් ගිහිලා ලෙවීගේ දුවක් පාවගත්තා කියලා කියනවා. මම බයිබල් පදේ හොයලා දෙන්නම්. බයිබල් පදේ හොයලා දෙන්නම්. හොයන්න ටක් ගාලා බයිබල් පද ලෙවීගේ ගෝත්‍රයේ මිනිස්සෙක් ගිහිලා ලෙවීගේ දුවක් පාවගත්තා කියලා කියනවා. තුනේද? කියන්නේ පෙරලන්න බලන්න පුතා දාන්න නික්මයාම තුනේ. දෙකේ එක. ලෙවිගේ මිනිසෙක් ගොස් ලෙවිගේ දුවක් පාවගත්තා. ඒ ස්ත්‍රී ගර්භණීය පුත්‍රයෙක් වදා ඔහු ශෝභමාන දරුවෙකු බව දැක 3 මාස සංගව ගත්තාය. හරිද? දැන් මේකේ හැටියට මේක කියවුවාම හිතෙන්නේ මිනිසෙක් ගිහිල්ලා කාන්තාවක් විවාහ කරගත්තා, දරුවෙක් බිහි වුණා, එයාගේ නම මෝසෙස් කියලා. හරිද? දැන් ඕක නෙමෙයි සිදුවෙන්නේ. මෝසෙස්ට කලින් තව දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔය ලෙවිගේ පුත්‍රයාටයි ලෙවිගේ දුවටයි. කවුද? ඉස්ලාම මීරියම්. පළවෙනිය මීරියම්, දෙවෙනිය ආරෝන්, තුන්වෙනිය තමයි මෝසෙස්. හැබැයි මේ ඉස්සලින් දෙන්න ගැනම මේක ලියන්නේ නැහැ. හරිද? ඒකට හේතුව මොකද්ද? මේගොල්ලෝ විවාහ වෙලා මේ දෙන්න විවාහ වෙලා මේගොල්ලන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මීරියම් සහ ආරෝන් දෙන්නෙක් හිටියා. හැබැයි අර පාරාවෝ නියෝගයක් දුන්නනේ. ඉපදින දරුවෝ මොනවද කරන්නේ? ගඟට දානවා කියලා ගිහිල්ලා. උපදින දරුවෝ ගිහිල්ලා නයිල් ගඟට දාන්න කියලා නියෝගය. ඒ නිසා මේ පිරිමි දරුවෙක් බිහි වුණොත් වෙන විනාශය දන්න හින්දා මේ දෙන්න වෙන් වෙලා හිටියේ. හරිද?
මේ දෙන්න වෙන් වෙලා හිටියේ මොකද දරුවෙක් බිහි වුණොත් වෙන්නේ මහා විනාශයක්. මේගොල්ලෝ වෙන් වෙලා ජීවත් වුණේ. හැබැයි ඉතිහාසයේ කියනවා ගැලවුම්කාරයා වන මෝසස් ගැන අනාගත වාක්‍ය කිව්වේ මීරියම්ලු. මීරියම් අනාගත වාක්‍ය කියනවලු අම්මේ තාත්තේ ඔය දෙන්න කරන කොටගෙන දෙවියන් වහන්සේ ඉස්රායල්ට ගැලවුම්කාරයෙක් ගේන්න යනවා. ඒ මෝසස් කියලා අපේ පවුලට උපදින දරුවා ඉස්රායල් සෙනග වහල්කමින් මුදවන්න යනවා කියලා අනාගත වාක්‍ය කියලා තියෙන මීරියම්. ඒ විතරක් නෙමෙයි. මීරියම් අනාගත වාක්‍යයෙන් කියලා දෙනවා යා රජ ගෙදරක හැදෙන්න වෙනවා කියලා. හරිද? රජ ගෙදරක හැදෙන්න යනවා කියලා අනාගත වාක්‍යයෙන් කියලා දිනවා. හරිද? ඒ නිසා තමයි අර දරුවව පම්පෙට්ටියක දාලා රාජකුමාරිකාව නාන්න එන තැන ගිහිල්ලා හංගන්නේ. තේරෙනවද? පැහැදිලිද කියනද? නැත්තම් මෝසස් ගඟට නිකන් අතෑරියම පාවෙලා ගිහිල්ලා රාජකුමාරිය නානතර රඳුනේ නැහැ. මෝසස් මීරියම්ගේ අනාගත වාක්‍යයෙන් හින්දා තමයි මේ දෙන්න ආපහු එකතු වෙලා දරුවෙක් බිහි වෙන්නේ සහ ඊළඟට ඒ දරුවව රාජකුමාරිය නාන්න එන තැන ගිහිල්ලා හංගන්නේ. ඕක ඉතිහාසය කියන්නේ. පැහැදිලිද කියනද? ඔන්න ඔය කාරණාව පදනම් කරගෙන තමයි මීරියම් කියන්නේ මෙතනදී. මොකද මීරියම් කියන්නේ? අපි ලව්වත් දෙවියන් වහන්සේ කතා කරලා එහෙම කියනව නේද? අපි ලව්වත් දෙවියන් දාන්න පුතා එතනට පොඩ්ඩක්. දෙක 12 මක්නිසා ඔහුද යහවේ වහන්සේ කතා කෙරුවේ මෝසස් ලවා පමණක්ද? උන්වහන්සේ අප ලවාත් කතා නොකරුසේක්දයි කීවෝය. දැන් මේකෙදි ආරොන් කොහොමද කියන්නේ අප ලවාත් කතා කළේ නැද්ද කියලා? ආරොන් කොහොමද කියන්නේ අප ලවාත් කතා කරේ නැද්ද කියලා? නික්මම පළවෙනි පරිච්ඡේදයේ බලන්න මෝසස්ට ගිනි පඳුරේ ඉඳලා දෙවියන් වහන්සේ කියනකොට ආපහු මිසරයට යන්න කියලා මිසරේ ඉන්න ආරොන්ට කියනවා දෙවියන් වහන්සේ කතා කරලා මෝසස් එනවා හම්බ වෙන්න මගට යන්න කියලා නෙමෙයිද? නික්මයාම එකේදී දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා මේ ආරොන්ට කියනවා මෝසස් එනවා ගිහිල්ලා හම්බෙන්න කියලා. ඒ දෙන්න හම්බෙන්නේ මෝසස් ආපහු මිසරයට ආවහම නෙමෙයි මගදී. නික්මයාම පළවෙනි පරිච්ඡේදය කියවලා බලන්න. හරිද? හැබැයි මෙතන ආරොන් තමාට දෙවියන් වහන්සේ කතා කරපු අනාගත වාක්‍ය ගැන පම්පෝරි ගහන්නේ නැහැ. හරිද? තමා ලවා කිව්ව දේ ගැන පම්පෝරි ගහන්නේ නැහැ. හැබැයි මීරියම් තමා ලවා කියනෝනේ ගීතිකා. නේ? තුනේ දිනෝ? තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නික්මෑම තුනේ පළවෙනි පරිච්ඡේදයේ ආරොන්ට දෙවියන් වහන්සේ කියනවා මෝසස් ගිහිල්ලා හම්බෙන්න පාලුක මගදී කියලා. හිතෙන්න මගදී හම්බෙන්නේ. හරිද? එතකොට පම්පෝරි ගහන්නේ නැහැ. ආරොන් තමාලවා දෙවියන් අහගෙන නේද ඉන්නේ. ආරොන් දෙවියන් වහන්සේ තමන් ලවා කතා කරපු දේවල් ගැන පම්පෝරි ගහන්නේ නැහැ. හැබැයි මීරියම් තමන් ලවා දෙවියන් වහන්සේ කතා කරපු දේවල් ගැන පම්පෝරියක් කියවනවා. හරිද? එතකොට තමයි දෙවියන් වහන්සේ ආරොන්ට පනිෂ්මන්ට් එක දෙන්නේ. දැන් මෙහෙමයි. සමහර අය ඉන්නවනේ මගෙත් ඒ වගේ යාළුවෝ ඉඳලා තිනවා. අපි මොනවා හරි කුප්ප වැඩක් කරන්න අලුගුත්තේරු වැඩක් කරන්න කතා කරගන්නවා. හරිද? අපි දෙන්න එකතු වෙලා කතා කරගන්නවා. එහෙනම් අපි මෙහෙම කරමු ආවහම අපි ඔකට දෙමු හොඳ පෝරියල් එකක් කියලා. හරිද? කතා කරගෙන අර මිනිස්සු ආවට පස්සේ මම කියවනවා අරයා තේරෙනවද මං කියන දේ? දැන් හිතන්නකෝ මායි ගීතිකයි කියලා හැමදාම මෙයාවම ගන්න හින්දා මම මෙදා පාර ගීතිකාව ගන්නවා. හරිද? මායි ගීතිකයි කියලා හිතන්නකෝ අපි දෙන්න කියනවා හරි. මේමයි ගීතික බලන්නකෝ මේක මේමයි අරයා මේම කරලා බලන්නකෝ අපි කරමු හොඳ වැඩක්. ආවම හොඳ දෙකක් කතා කරමු. හරිද? ආවම හොඳ දෙකක් කතා කරමු. අපි හොඳ වැඩක් යාට කරමු කියලා දෙන්න කතා වෙලා ඉඳලා අන්න අර මිනිස්සයා එනවා. මම කතා කරනවා ගීතිකා කර ඉන්නවා. තේරෙනවද? ආරෝන් කරනවා වගේ වැඩක්.
ආරොන් මුකුත් කියන්නේ නැහැ. ආරොන් ඉන්නව සද්ද නොකර මුකුත් නොවුන ගානට හැබැයි හිටගෙන ඉන්නවා මීරියම් එක. ඒ නිසා තමයි උතන ආරොන් වැඩිපුරම බේරෙන්නේ. හරිද? ආරොන් වැඩිපුරම බේරෙන්නේ ඒ නිසා මීරියම් වැඩේට අහු වෙලා මීරියම් පොඩ්ඩක් පනිෂ්මන්ට් එක කරනවා. දැන් ඕකට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඕක තව පොඩ්ඩක් පල්ලෙහාට ගන්න පුතා මේ පදේ මේ පරිච්ඡේදේ පල්ලෙහාට ගන්න. 14 වෙනි පදයට ගන්න 14 වෙනි පදයට 13 කියනවා මෝසෙස්ද අනේ දෙවියන් වහන්සේ ඇසුව කළ මැනමයි යාවේ වහන්සේලාට ගෙද්ද මේක අහගන්න. මෝසෙස් යාඥා කරනවා කවුරු ගැනද යාඥා කරන්නේ? මීරියම් ගැන. අනේ ස්වාමිනී මගේ සහෝදරීනේ වහන්සේ කමා කරලා මෙයාව සුව කරන්න කියලා යාඥා කරනවා. අයි හිම වගේ සුදු වෙන්න කුෂ්ඨය ඇවිල්ලා. හරිද? කුෂ්ඨ රෝගය ඇවිල්ලා හිම වගේ අනේ ස්වාමිනී මගේ අක්කනේ වහන්සේ සුව කරලා දෙන්න කියලා කියනවා. දැන් මම කැමති ඕක හොම්මම පෝස්ට් කරලා මිසරේ පාරාවෝගේ මෝසස්ගේ අතර සංවාදයට ඔබ වරයි යන්න. හරිද? අර පීඩා ඔක්කොම එනකොට මිසරේට පීඩා 10ක් ආවනේ. ඒ පීඩා ඔක්කොම එනකොට සමහරක් වෙලාවට පාරාව කතා කරලා කියන මෝසස් යාඥා කරන්න ඔයාගේ දෙවියන් වහන්සේට මේ පීඩාවෙන් අපි මුදවන්න කියලා. මෝසස් අහනවා හරි ඔයාට කොයි වෙලේද දැන් මේ පීඩාව නවත්තන්න ඕනේ? දැන් අද මෝසස් යාඥා කරපු ගමන් අද ඒ වෙලාවේ ඒ පීඩාව නවතිනවා. එහෙමද? පාරාව හෙට කිව්වම හෙට නවතිනවා. හරිද? පාරාව අන්‍ය ජාතික කාන්තාව මේ මිනිසෙක් අන්‍ය ජාතික මිනිසෙක්. හරිද? කාන්තාවක් වෙන්න දන්නේ නැහැ මන් දන්නේ නැහැ එහෙම. හරිද? අන්‍ය ජාතික මිනිසෙක්. රයිට්? පැහැදිලිද? හැබැයි දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහලා දෙවියන් වහන්සේට විරුද්ධ දෙවියන් වහන්සේගේ මිනිසයාට විරුද්ධව අපහාස කරලා ඔක්කොම කරලා දෙවියන් වහන්සේට අපහාස කරලා ඉද්දි එයා නියම කරන වෙලාවට දෙවියන් වහන්සේ පීඩාව හෝ නැත්තම් දඬුවම හෝ ඔය කියන එක නවත්තනවා. හැබැයි මීරියම් ගාවට එනකොට මෝසස් කියන අනේ ස්වාමිනී නමස්ව කරන්න ස්වාමිනී කියලා කියනවා. දෙවියන් වහන්සේ කියන මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා ඇගේ පියා ඇගේ මූණට කෙල ගැසුවේ නම් ඒකට පවා සත් දවසක් ලක්ෂාවෙන් නොසිරීද සත් දවසක් කඳුරෙන් පිටත වසා තබනු ලැබූ පසු අතුළු ගන්න ලැබේවයි කෙසේ. දවස් 7ක් ඔහේ හිටපු දෙන් ඕකත් එක්ක. දැන් අන්‍ය ජාතික පාරාවට කියන වෙලාවේදී ඒ වෙලාවෙම කමාව සුවය ඔය කියන ඔක්කොම නැත්තම් පීඩාවෙන් මිදීම මේ හොඳටම දන්න අනාගත වාක්‍යය කියව මීරියම්ට තේරෙනවද මම ඔයගලන්ට කියන දේ? අන්‍ය ජාතික පාරාවට ඒ වෙලාවෙම වැඩේ සුව කරලා දෙනවා. හැබැයි හොඳටම දන්න මීරියම්ට නෑ ඔය හිටපු දෙන් දවස් 7ක් පාඩුවේ. දැන් මම ඔබට දෙනවා හොඳ ටොපියක්. හරිද? ඒ ටොපිය තමයි හරිද? මම දැන් ඔයගලන්ට දෙනවා හොඳ ටොපියක්. ඒ ටොපිය තමයි අන්‍ය ජාතික මිනිසුන්ට දෙවියන් වහන්සේ අනුකම්පා කරාට හොඳටම දන්න ඔබයි මමයි දෙවියන් වහන්සේගේ මිනිසුන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ සේවාවන්ට විරුද්ධව දෙවියන් වහන්සේගේ කැඳවීම් වලට විරුද්ධව අපහාස කරලා කැරලි ගහලා චෝදනා කරලා ලැජ්ජා කරලා උන්වහන්සේගේ නාමය අගෞරවයට පත් කරනකොට උන්වහන්සේ මොකද කරන්නේ? අන්‍ය ජාතික මිනිස්සු අපහාස කරපු දෙන් උන්වහන්සේ සමාව දෙනවා සුව කරනවා. තේරෙනවනේ මම ඔබට කියන දේ? පාරාව අන්‍ය ජාතිකයා ඌ අපහාස කරාද? ඌ අපහාස කරා. මෝසස්ට ලැජ්ජා කරා. මම කවුද? හිකනලයා කිව්වා. හිකනලයා කිව්වේ නෑ. හිකනලයා කිව්වේ මම. පාරාව අන්‍ය ජාතිකයා මේ කවුද? මෝසස්ට අපහාස කරා. හැබැයි දෙවියන් වහන්සේ මෝසස් කරන යාඥාවට උත්තර දීලා එවෙලෙම හැබැයි හොඳටම දන්න ළඟින් ඉන්න මීරියම අපහාස කරාම දෙවියන් වහන්සේ නෑ ඔය හිටපු දෙන් දවස් 7ක් කියන. ඒ නිසා මේ හොඳට අන්තියන අපි තේරුම් ගන්න ඕනේ කාරණාව මෙන්න මේකයි. අපේ තියෙන ප්‍රඥාව අපේ තියෙන දැනගැන්ම හින්දා දෙවියන් වහන්සේගේ මිනිසුන්ට වේවා දෙවියන් වහන්සේ කැඳවු මිනිසයන්ට වේවා සේවාවන්ට වේවා කට තිබ්බ පල්ලියට අපහාස කරන්න ලැජ්ජා කරන්න මේව කරන්න පුළුවන්ද? ඒව කරන්න අපිට බෑ.
එහෙම කරොත් අන්නේ જાතියින්ට වඩා අපිට පනිෂ්මන්ට් එක චුට්ටක් විතර වැඩි වෙනවා කියලා හොඳට මතක තියාගන්න. සුව කරනවා හැබැයි චුට්ටක් ඉඳලා වරෙන් එළියෙන්. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා කට තිබ්බ පළියට දෙවියන් වහන්සේගේ මිනිසුන් වවත් දෙවියන් වහන්සේගේ සේවාවන් වවත් උන්වහන්සේගේ කැඳවීමවත් විනිශ්චය කරන්න යන්න එපා. කිදෙන්න මං කියන දේ තේරෙනවද? හොඳට මතක තියාගන්න. අපි හිතනවා අපිටත් දෙවියන් වහන්සේ කතා කරන අපිට තේරෙන්නේ නැද්ද ඕවා? අපි දන්නවා අපි ඊට වඩා ඒව දන්නේ කියලා. වැඩක් නෑ. මීරියම්ගේ කතාව මම ඉවර කරා. යාවේ වහන්සේට ප්‍රශංසා වේවා.